හාමුදුරුවෝ කැමති විදිහට ගැටුවක් නැහැ. මෙතන අපි සමාදාන සියලුම ජාති නියෝජනය කරන්න දෙයක් ඇහුවේ එකමලේ ඔබත් එකමලේ සිංහලනේ இன்றைக்கு இங்கே ஒன்று கூடியிருக்கிறது. நாங்கள் வேறுபட்டவர்களாக இருந்தாலும் வெவ்வேறானவர்கள் என்றாலும் எல்லோரும் சமம் என்ற அடிப்படையில் தான் இங்கு ஒன்று கூடியிருக்கிறோம். இங்கு நாங்கள் கூடியிருப்பவர்கள் எல்லோரும் ஒருவருக்கொருவர் சிலர் அறிமுகமானவர்கள், பலர் அறிமுகம் இல்லாதவர்கள். இங்கு கூடின நோக்கம் நாங்கள் எல்லோரும் இலங்கையின் பிரஜைகள் என்ற வகையிலே தான் இங்கே வந்திருக்கிறோம். இலங்கையில் இப்போது கடந்த காலங்களில் எல்லாம் நடந்து கொண்டு வரும் இனவாதத்தை தூண்டும் விதமான செயற்பாடுகளில் அரசும் சரி சில சம்பவங்களில் மௌனமாக இருந்து வருகிறது. அதே போல பொதுமக்கள் பலரும் கூட அவ்வாறு இருந்தாலும் கூட உண்மையில் அவ்வாறு மௌனமாக இருப்பது நாங்கள் அதற்கு ஆதரவளிப்பவர்கள் அல்ல, ஆனால் நாங்கள் அதற்கு எதிர்ப்பு தெரிவிக்கிறோம் என்பதனை தெரிவிப்பதற்காக நண்பர்களும் அதற்கு ஆதரவானவர்களும் ஒன்றாக சேர்ந்து இந்த நிகழ்வில் இன்று கலந்து கொண்டிருக்கிறோம். இது உண்மையில் இலங்கையில் எல்லோரும் ஒற்றுமையாகவும் பாரபட்சம் இல்லாமலும் அவர்களது இலங்கை பிரஜைகளாக உரிமைகளை அனுபவிக்க வேண்டும் என்ற ரீதியிலே உறுதிப்படுத்துவதற்காக நாங்கள் இங்கு ஒன்று கூடியிருக்கிறோம். இது ஒரு அமைதியான ஒரு ஒன்று கூடல். எந்த ஒரு ஆர்ப்பாட்டமும் நாங்கள் இங்கே ஆர்ப்பாட்டத்துக்காகவும் வரவில்லை. මෙන්න මේ වගේ නඩයක් පිටිය නම් පව් එලාරට විරුද්ධව සටන් කරන්න එපා. අපි යමු මානව අයිතිවාසිකම් වලට මොනවාද මාස්කෝ මේ සිංහල බෞද්ධ ජාතිකත්වය මේ විදියට විනාශ කරන්න දෙන්නේ. ඒක නිසා මේ රටේ සියලු බෞද්ධ සංගම් වලට මේ සියලු බෞද්ධ සංවිධාන වලට අපි කතා කරනවා. ජාතිවාදී නොවන, ආගම්වාදී නොවන මේ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා. හදවතට එකගව හදවතේ දුවන මනුස්සලෙත් එක්ක එකතු වෙන්න. මේක අපි කතා කරන්නේ සිංහලයේ කියන්නේ සිංහයේ තියෙන ලයක් නෙමෙයි. මේක සිංහලක ජාතියක තියෙන ලයක්. ඒ සිංහලක ජාතික ලේ තමයි මේ රටේ මහා ශිෂ්ටාචාර ඇදුවේ. මහා නන්නතාවයල් කොට නැන්වේ. අද අපිට මාධ්‍ය වාරණය කරලා ඔබතුමාලා හිතන්න මේ වොයිස් කට් එක අරගෙන ඔබතුමාලා මාධ්‍ය ආයතනට යනකොට ඔබතුමාලට කොයිතරම් නම් උඩින් ප්‍රශ්න එනවද වාරණය කරන්න. ඒත් මාධ්‍ය ඔබතුමාලගේ ඇතුලේ ඉන්න ඇත්ත බෞද්ධ ජාතිකත්වයට, ඇත්ත සිංහල බෞද්ධ ජාතිකත්වයට, ඇත්තටම මනුෂ්‍යත්වයට ආදරය කරන සියලු දෙනාටම අපි කියනවා ප්‍රස්තාව වරප්‍රසාදත් එක්ක මේ දේ විනාශ කරන්න දෙන්න එපා මාත්‍යෝ. සිංහල ජාතික බලවේග ජාතික සංවිධායක සහ මාධ්‍ය ප්‍රකාශක විදියට මම කියනවා වගකීමෙන් මේ රටේ මේ අපේ සිංහල ජාතික බලවේග මහලේකම් අරගබල රත්නසාර ස්වාමීන් වහන්සේ අපි දිවි හිමියන් අන්තිම ලෑපොත දක්වාම මේ ජාතිවාදයට රැයි මේ ජාතිවාදයට රැයි අනිත්කම මේ සිංහලයේ අයින් කරන්න ඔබතුමාලා මනුස්සකම කියන කාරණාව තේරෙන්නේ නැත්නම් ඔබතුමාලා සිංහලයෝද ඔබතුමාලගේ කියන ඇත්ත නන්නතාවය මොකක්ද මේ කියන්නේ මේ ගහන්නේ සිංහලයේ මගේ නම් මනුස්සලේ දැකෝ අපි කියන්නේ මනුස්සලේ ගැන තමයි ඔබතුමී hina වෙන්න හැබැයි ඔය hinaවයට තියෙන මේ රට ජාතිය ආගම පාව දෙන න්‍යාය පත්‍රයට අපි දෙන්නේ නැහැ මට ඊළඟ අවස්ථාවේදී මේ බෝඩ් එක මෙතන කඩලා දාන්න අවස්ථාව තියන්න එපා කරුණාකරලා අපි කියනවා ගලවන්න මේක ගලවන්න මාධ්‍ය ඉන්න ආදරණීය මිත්‍රවරුන්ට අපි කියනවා මම පළවෙනි අවස්ථාවේදී කිව්වා මේක ගලවන්න කියලා. මේක ප්‍රජාතන්ත්‍රවාදයට අතපැවීමක් නෙවෙයි. මේ රටේ ජාතික ආරක්ෂාව, මේ රටේ බෞද්ධ ශාසනය වෙනුවෙන් තියෙන ප්‍රමුඛ ස්ථානය වෙනුවෙන් අපි මේක ගලවනවා. මේක තමයි ඇත්ත. මේ රටේ අපි කැමති සංගීතයකට ගැටලුවක් නෑ. අපි කැමති එකමුතුකමට හැබැයි ඉන්න කියනවා. හැබැයි මේ සංගීතයවයි මේ එකමුතුකමයි තියෙන්නේ ඕගොල්ලන්ගේ වචනේ අර්ථකථනය ඇතුලේ විතරයි. නෑ ඔයගොල්ලෝ අරිසිමලේ කතන්දරයට මොකද්ද කියන්නේ? මොකයිද ඔයාලා දන්නේ
අපි කිය අරිසිමලේ මගේ වචනේ බලන්න මෙතන මේක ඔයා මට මේකට උත්තරයක් දෙන්න. ඔයා මට මේකට උත්තරයක් දෙන්න. අපේ ඉතිහාසයේ ඉඳන් අද වෙනකන් මුස්ලිම් සිංහල ජාතිය අතර ලොකු ගැටුමක් තිබුණේ නැහැ. හරි ගැටුමක් තිබුණේ නැහැ. හැබැයි ඒ ගැටුම දැන් ඔයගොල්ලෝ ඇති කරගෙන එනවනේ. අපි ඇති කරා. සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම. නෑ ඒක හරි. හැබැයි අපි කියන්නේ නෑ මුස්ලිම් අය ඇති කරා කියලා. අපි කියන්නේ නෑ බෞද්ධ අය ඇති කරා. අපි කියන්නේ ඔක්කොම ඇති කරා. මේකට අපේ නායකයෝ වග කියනවා. සාමුදුරනේ ඔයාලගේ නායකයෝ තමයි මේක කතා කරන්නේ. ඒගොල්ලන් දෙන්න කියන්න ඕනේ මේක ගැන කතා කරන්න. නෙමෙයි මෙතන මංගේ ජාතිය වහන්සේ මහයි. හරිද? ඔයගොල්ලන්ට විසවුනේ මෙතන. වහන්සේ මහයි සමාදාන වුණොත් මේ මුළු රටම සමාදාන. අපි සමාදානයට කැමතියි. අපි අපි කියන එක අපි සමාදානයට කැමතියි. අපි සංහිඳියාවට කැමතියි. ඒක කිසි ගැටලුවක්. මේකේ අකමැති කවුද? ඒ සංහිඳියාව මානෙන් එන මුස්ලිම් මිනිස්සුනේ මේකට අකමැති. හැබැයි මේකයි මට කියන්න අපි කැමතියි. සංවාදය කොට කැමතියි ඒක. සංවාදය කොට නකලා ඒකතු කරගෙන හරි ඒකතු කරගෙන ඉන්න අපි ඒකතු කරගෙන අපි සංවාදයකට කැමතියි. මෙතන ඉන්න බෞද්ධ අය ඉන්නවා. මෙතන ඉන්න ක්‍රිස්තියානිලා ඉන්නවා. මෙතන ඉන්න මුස්ලිම් අය. අපි ඔක්කොම කියන්නේ අපි ඔක්කොගෙම තියෙන එකලේ මම අහමුදුන සරණවහන්සේ කිනුත් ඇහුවේ මේකල බලන්න මෙතන තියෙන වෙන ලෑයක්ද කියලා. එහෙම නැහැ. ඕනෙකට බීනෙකට එහෙම ප්‍රභේද කළා තිබුණාට ඔක්කොම තියෙන රතු පාටේ. ඉතින් එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මේක තමයි තියෙන තත්ත්වය. මේ එක්කෙනෙක් පච්චයක් කොටාගෙන ඒකෙන් ඕගනයිසේෂන් එකක් හදාගෙන අද මේ රටම විනාශ කරන්න හදනවා. ඒකට තමයි අපි විරුද්ධ. අපි හදන්න ඕනේ හුඟක් දුරට ලාංකිකයන් හැටියට අපේකම රකින්න ජාතියක් හැටියට ඉස්සරහට යන්න. නැතුව වර්ගවාදයවත් ජාතිවාදයත් වපුරන්න නෙමෙයි. ඔබතුමාලා දැක්කනේ කණ්ඩායම් දෙකේ වෙනස එච්චරයි අපිට කියන්න තියෙන්නේ. මෙන්න ජාතිවාදයට විරුද්ධයි අපි. මෙතන නෙමෙයි කොතන කිව්වත් අපි ජාතිවාදයට විරුද්ධයි මේකයි අපේ න්‍යාය පත්‍රය. Yeah, we are actually just a collective of citizens. We are not of any organization. We have no affiliation with any political party. We have actually just gathered here as a group of friends and as a community to stand up to our right, but also to our responsibility as citizens to create a society that is just and completely equal and democratic. And we urge all other citizens also to stand up to this responsibility. We all have a collective responsibility, and it's time that we did our part. And that's why we came here together today. We are against racism. We're against all kinds of discrimination. We want a truly just, democratic and equal Sri Lanka, and we will keep taking that message as citizens out to people as much as we can in a peaceful way, because that's what our responsibility is, and that's what we'll do.